මේක තමයි මම පාවිච්චි කරන ෂැම්පු එක. මම 52ක් ඕගොල්ලෝ තියාගන්න. මෙන්න මේක. මොකද්ද තාත්තේ මේක ඉවර ගන්න? මෙන්න මේකෙන් තමයි තෙල් දාන්නේ. කො වෙනන්න ඔයා ඔලේ ගාලා තියෙන මගේ හෙයා මාස්ක් එක. හයි ඔයගොල්ලෝ හැමෝටම කොහොමද? ඉතින් හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න වගේකට උත්තර දෙන්න. මම මගේ Instagram, Facebook, YouTube, TikTok ඒ හැම social media එකකම මම අප්ලෝඩ් කරා වීඩියෝ එකක් මම කරන hair mask එක ගැන. මෙහෙමයි hair mask එකක් hair oil එකක් පාවිච්චි කරාම කියලා අපිට කොණ්ඩේ යන එක කොණ්ඩේ රැක ගන්න ඒ දේවල් කරන්න බෑ. ඉතින් යම්කිසි කැපකිරීමක් ඒ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මම hair mask එකටයි hair oil එකටයි අමතරව මගේ කොණ්ඩේ පරිස්සම් කරගන්න කරන දේවල් ටිකක් තියෙනවා. ඒවා මේ මහ ලොකු දේවල් නෙමෙයි. වීඩියෝ එකේදී ගොඩක්ම ඔයගලන්ට කියලා දෙන්නේ කොණ්ඩේ කොහොමද පරිස්සම් කරගන්නේ කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම එක විනාඩියක්වත් ස්කිප් කරන්නේ නැතුව මම කියන ටික හොඳට අහන් ඉන්න. මම ඕගලන්ට වැදගත් නැහැ කියලා හිතන කිසිම දෙයක් මේ වීඩියෝ එකේදී කියන්නේ නැහැ. මම හැමදාම නාන්නේ කරන්නේ නැහැ. ඒ කියන්නේ නාන්නේ කියන්නේ ඔළුව හොදන්නේ නැහැ කියන එක. හරිද නැත්තම් මේ ඇඟ හොදලා ඒක නෙමෙයි. ඔළුව දවස ගානේ මම හොදන්නේ නැහැ. දැන් හිතන්නකෝ අද සවුන්දා නම් මං ආයේ අද නෑවත් හෙට නාන්නේ නෑ. ඊටසේ ආයේ අනිද්දා නාන්නේ. එතකොට සඳුදා කියන දවසේ මම මගේ කොණ්ඩේට තෙල් දැම්මොත් අඟහරුවාද මං නාන්නේ නෑනේ. බදාද මං ආයේ පාවිච්චි කරන්නේ මං හදන hair mask එක. ආයේ මම බ්‍රහස්පතින්දා නාන්නේ. සිකුරාදා ආයේ මං තෙල් දානවා. ඊට පස්සේ සෙනසුරාදා නාන්නේ. ඉරිදා මං ආයේ hair mask එක පාවිච්චි කරනවා. ඒගොල්ලෝ මගෙන් ඉස්සෙල්ලාම අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මොකද්ද කොණ්ඩේට පාවිච්චි කරන ෂැම්පු කන්ඩිෂනර් කියන එක. මෙහෙමයි. මේක තමයි මම පාවිච්චි කරන ෂැම්පු එක. මේක සෝභා සිලෝන් එකේ black shine ෂැම්පු. හරිද? මේකේ ගාණ 585යි. ඒකෙම කන්ඩිෂනර් එක තමයි මම පාවිච්චි කරන්නේ. මම ඉස්සෙල්ලා ෂැම්පු එක විතරයි පාවිච්චි කරේ. ඊට පස්සේ මගේ කොණ්ඩේ පොඩ්ඩක් ඩ්‍රයි වෙන ගතියක් මට තේරුණා. ඊට පස්සේ මම ෂැම්පු එකට අමතරව දැන් මේ කන්ඩිෂනර් එකත් පාවිච්චි කරලා යනවා. දැන් අවුරුද්දක් විතර තිස්සේ මේක තමයි පාවිච්චි කරන්නේ. මීට කලින් මම Dendex එක Belos එකේ ෂැම්පු එකෙන් පාවිච්චි කරලා බැලුවා. ඒක මගේ කොණ්ඩේට හරි ගියේ නැහැ. එහෙම ෂැම්පු වර්ග දෙක තුනක්ම ඒ කියන්නේ ෂැම්පු ජාති දෙක තුනක්ම වෙනස් කරලා ගාලා බලලා තමයි අන්තිමට මේක මට හොඳයි කියලා හිතුණා. ඒ නිසා sorry මේක දැන් දිගටම පාවිච්චි කරගෙන යන්නේ. හරි. ඉතින් දැන් මම ෂැම්පු එක ගැන ඔයගලන්ට කිව්වනේ. තව මම 52ක් පාවිච්චි කරනවා. නාලා ඉවර වෙලා පීරපු 50වෙන්ම ආයේ පීරන්න එපා. මේ වගේ අනිවාර්යෙන්ම 52ක් ඕගොල්ලෝ තියාගන්න. තියාගෙන දැන් තෙල් දාන දවසට නම් තෙල් දාලා ඒ කියන්නේ කොණ්ඩේ වොෂ් කරනවානේ. වොෂ් කරලා ඉරුණාට පස්සේ එක 50කින් පීරන්න. හැබැයි ඒක කලින් හොදලා වෙල්ල තියාගන්න ඕනේ. ඊට පස්සේ ඊට කලින් පාවිච්චි කරපු පරණ 50 කියලා හිතන්නකො මේක. එතකොට මේ 50 එදාට හොදන්න. ඊට පස්සේ ආයෙ hair mask එක දාන දවසට මේ හොදපු 50 පාවිච්චි කරන්න. මේ තෙල් දාද්දි එක් කරපු 50 ආයෙ හොදන්න. ඉතින් අර එකම එක දිගටම 50කින් පීරන්න එපා කියන එක තමයි මම උගලන්ට කියන්නේ. මම ඔළුවට තෙල් දානකොට මෙන්න මේකෙන් තමයි තෙල් දාන්නේ. හරිද? මෙතනින් මට අවශ්‍ය ප්‍රමාණය මැනගෙන ඔළුවට තෙල් ටික දාගන්නවා. ඉතින් මේකත් එක්කම මට හම්බුණා. මේක ගොඩක් අය මම දැකලා තියෙනවා වීඩියෝස් වල ෂැම්පු කරද්දි මේකෙන් මෙහෙම කරලා ෂැම්පු ටික මේවා කරනවා. උනට මම මේකෙන් කරන්නේ මගේ තෙල් ටික මෙහෙම ගාන්ට ඔළුවට දාලා මේ මසාජ් කරගන්න එක. ඉතින් මේකෙන් මෙන්න මේක තියෙනවානේ මේ සිදුරු ටික. ඉතින් මේකෙන් හොඳට හිස් කබලට තෙල් ටික කවදිනවා. ඒක හොඳට දැනෙනවා. ඉතින් මේකෙන් මසාජ් කරාම තවත් හොඳයි. ඔළුවට තෙල් දානකොට මේ හිස් කබලට විතරක් තෙල් දාන්න එපා. කොණ්ඩේ මේ කෙස් ගස් වලටත් අනිවාර්යයෙන්ම තෙල් වැටෙන්න ඕනේ. විශේෂයෙන්ම අග්ගිස්සට. ගොඩක් මේ ළමයි කොණ්ඩේ අග්ගිස්සට තෙල් දාන්නේ නැහැ.
කොණ්ඩේ පැලෙනවා. පැලි උඩට කෙලින්ම කොණ්ඩේ පැලෙනවා. ඒ අර හේතුව කෙස් වලට තෙල් වැටෙන්නේ නැතිකම. අර හිස් කබලට තෙල් වැටුණාට කොණ්ඩේ කෙස් ටික අත රැක ගන්න එපා අපි. එතකොට අනිවාර්යයෙන්ම කොණ්ඩේටත් මේ කෙස් ගස් වලටත් තෙල් වැටෙන්න ඕනේ. මම ඒ ගැන මං හෙයා ඔයිල් එක හදලා ඔක්කොම කරලා ඉවර වෙලා කොහොමද හරියටම ඔළුවට තෙල් දාලා ඒ ටික කරගන්න කියන එක අනිවාර්යයෙන්ම ඔයගලන්ට වීඩියෝ එකකින් අරගෙන එන්න. ඊළඟට එන ප්‍රශ්නයක් තමයි ඔළුවට තෙල් දාලා ඉවර වෙලා අපි තෙල් ටික හොදලා යවනකොට. එතකොට අර ෂැම්පෝ එකකින්ම තෙල් ටික ඔක්කොම යවන්න බෑ. තැන් වල අර තෙල් තලි හිටිනවනේ. අර ෂැම්පෝ එකකින් 80%ක්ම යනවා උනට ගොඩක් කරාට අර කොණ්ඩේ ඇලෙන ගතියක් තියෙනවා. හරිද? ඉතින් මං කරන තව එක දෙයක් තියෙනවා. ඒක හැබැයි ගොඩක් අය සමහර අයට ඒක හරියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මම ඒකට මගේ කොණ්ඩේ හුරු කරගත්තා. හරිද? මේ තියෙන්නේ බේබි සබා. හරිද? මේ රෝස පාටම ගන්න ඕනි කියලා එකක් නැහැ. මම කරන්නේ තෙල් දාලා ඉවර වෙලා පැය 2ක් තියලා තියෙනවා. කොණ්ඩේකට සාමාන්‍ය තෙල් ටික උරා ගන්නවා පැය 2ක් විතර යනකොට. තෙල් ටික දාලා තියලා පැය 2කින් මම නාන්න යනවානේ. නාන්න යනකොට ඉස්සලාම මම කොණ්ඩේ සබන් ගාලා හොඳට තෙල් ටික යවනවා. බේබි සබන් තමයි දාන්නේ. ඒක රෝස පාට පැක් එකම වෙන්න ඕනි කියලා එකක් නැහැ. කොණ්ඩේ මෙහෙම දෙකට බෙදලා එක පැත්තකට හොඳට සබන් දාලා තෙල් ටික යවනවා. අනිත් පැත්තත් ඒ විදිහට සබන් දාලා තෙල් ටික යවලා ඊට පස්සේ තමයි මම ෂැම්පෝ කන්ඩිෂනර් කරන ටික කරන්නේ. අර මේ විදිහට සබන් දාලා ෂැම්පෝ කරාට පස්සේ මගේ කොණ්ඩේ වේලිච්ච ගතියක් ආව නිසා තමයි මම ටක් ගාලා කන්ඩිෂනර් එකත් පාවිච්චි කරන්න ගත්තේ. හැබැයි සබන් ගාලා ෂැම්පෝ දැම්මා කියලා කොණ්ඩේ යන්නේ නැහැ. මගේ නම් කොණ්ඩේ ගියේ නැහැ. ඉතින් මුලදී චුට්ටක් කොණ්ඩේ යන්න ගත්තා. මොකද මේකට එකපාරට හුරු නෑනේ. ඊට පස්සේ මම ටික මේකට හුරු කරා. මොකද තෙල් දාන්නත් ඕනේ. හැබැයි තෙල් රැඳෙන්නත් බෑ ඔළුවේ. ඉතින් ඒ නිසා තමයි මේකට මම ටික හුරු කරගත්තේ. ඕගොල්ලෝ මේක පොඩ්ඩක් try කරලා බලන්න. තව දෙයක් ඕගොල්ලෝ නාලා එනවනේ. නාලා ඉවරුනාට පස්සේ කොණ්ඩේ හොඳට පිහදාන්න. හරිද? කොණ්ඩේ පිහදලා ඉවර කරලා කොණ්ඩේ වේලන්න යන්න එපා hair dryer වලින්. ඒක කොණ්ඩේට කරන ලොකුම හානියක්. ඔයාලා කොණ්ඩේට කරන ලොකුම වැරද්දක්. ඉතින් ඒ වගේ පොඩි වැරදි නිසා තමයි අපේ කොණ්ඩේ යන්නේ. එතකොට මෙහෙමයි. වැඩට යන කෙනෙක් ගොඩක් බිසි කෙනෙක්ට කොණ්ඩ වේල ඉන්න වෙලාවක් නැහැනේ. එතකොට හවස නාන්න එපා. වැඩට යන කෙනෙක් නම් උදේ නාලා යන්න. පොඩි කැපකිරීමක් කරලා උදේ නාලා යන්න. වේල පහ නැකිලා. නානවා කියලා දවස ගානේ නාන්නේ නැහනේ. එහෙම නැති වුණොත් හවස නෑවහමත් වෙන්නේ කොණ්ඩේ ඉදෙනවා, කොණ්ඩේ යනවා. ඉතින් ඒ වැරදි කරන්න එපා. නාලා ඉවරලා අවු ඉන්න. ටිකක් වෙලා අවු ඉඳලා කොණ්ඩේ හොඳට වේල ගන්න. හරිද? වැඩට යන කෙනෙක් නම් උදේ නාලා 50ක් විතර hair dryer එකකින් කොණ්ඩේ වේල ගන්න. එතකොට වැඩට යන ටයිම් එක වෙද්දි ඉතුරු 50 හුලං වැදිලා එහෙම වෙනකොට කොණ්ඩේ වේලෙනවානේ. ඉතින් ඒ විදිහට කොණ්ඩේ කැපකිරීමක් කරලා කොණ්ඩේ පරිස්සම් කරගන්න. ඊට අමතරව මම තව කරන දෙයක් තියෙනවා. නාන දවසට, ඒ කියන්නේ hair mask එක hair oil එක පාවිච්චි කරන දවසට කොණ්ඩේ හොඳට අවුවේ වේලලා ඒ ටික කරලා වුණාට පස්සේ පීරන්න කලින් හොඳටම වේලුණාට පස්සේ හැබැයි හොඳේ මම මෙන්න මේක ස්මාර්ට් ස්කැල්ප් මසාජ් කොණ්ඩේට මේක පාවිච්චි කරනවා. හරිද? මේක ස්කැල්ප් මසාජ් එකක්. මම දැකලා තියෙනවා ගොඩක් පූසෝ එහෙම මසාජ් කරනවා මේකෙන්. ඒ කියන්නේ මිනිස්සු පූසොන්ට පොඩි මසාජ් එකක් දෙනවා දැකලා තියෙනවා මේකෙන්. ඒ වුණාට මම මේකෙන් මගේ ස්කැල්ප් මසාජ් එකක් විදිහට මේ තමා පාවිච්චි කරන්නේ. මම ඔයගලන්ට මේක ඇතුළේ පෙන්නන්න. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේක මට බර්ත්ඩේ එකට මගේ අයියාගෙන් ලැබිච්ච gift එකක්. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. මේක charge කරගන්න මෙහෙම කේබල් එකක් තියෙනවා. ඔන්න. ඕක තමයි පේනවද හරියට ඔයාලට? ඔන්න ඔහම තමයි තියෙන්නේ. ඉතින් මේක මෙතන චුටි බටන් එකක් තියෙනවා. ඒක එබුවම මේ ඔන්න ඔහම වැඩ කරනවා. ඉතින් මෙහෙම
හොඳට කොණ්ඩේ දෙපැත්තට කරලා ස්කැල්ප් එක හොඳට මසාජ් කරගන්න. මේකත් කොණ්ඩේ වර්ධනයට හොඳටම හොඳයි. ඉතින් මේකේ ස්ටෙප් 2-3ක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ එක ස්පීඩ් එකක්. හරිද? ඊට පස්සේ මම මේක එකපාරක් මෙතන මේ බටන් එක ඔබනවා. ඔන්න දැක්කද ස්පීඩ් එක අඩු වුණා. ඊට පස්සේ කරාම ආයි ස්පීඩ් එක වැඩි වෙනවා. ආයේ ඔන්න උඩරිම එක ඔන්න දැන් සාමාන්‍ය. මෙන්න මේ සාමාන්‍ය ගාන එකෙන් තමයි ස්කැල්ප් එක මේ විදිහට මසාජ් කරන්න ඕනේ. ඒක කොණ්ඩේට ගොඩක් හොඳයි. මම තව රෑට නිදා ගන්නකොට කොහෙ ගිහින් ආවත් රෑ පාන්දර 1ට 2ට උනත් කීයට නිදාගත්තත් මං අනිවාර්යයෙන්ම මගේ කොණ්ඩේ තනි කරලකට ගොතලා තමයි නිදාගන්නේ. ඒ විදිහට කොණ්ඩේ ගොතලා නිදාගත්තාම වෙන හානිය අඩුයි. එතකොට අර කොණ්ඩේ කඩන්නම් කොහොමද නිදාගන්න එපා. මේ හොඳ නැහැ කොණ්ඩේට ඒක. පුළුවන් තරම් කොණ්ඩේ ගොතලා නිදාගන්න බලන්න. ගොතලා ඔයගොල්ලෝ රෑ නිදාගත්තාම පහුවදායේ වැඩ කියන්නකො. එතකොට සමහර ගෑල් ළමයි කැමති නැහැ කොණ්ඩේ අර දැති හිටිනවානේ කොණ්ඩේ ගෙතුවාම. එතකොට අනේ කොණ්ඩේ ගොතලා නිදාගන්න බෑ දැති හිටිනවා. ඒ නිසා එහෙම බෑ කියලා සමහර අය හිතන. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත. මම නම් ගොඩක් වෙලාවට එළියට යද්දී දූවිල්ල එහෙම වදින නිසා ඔන්න වාහනේ යන කෙනෙක් වගේ නම් ප්‍රශ්න නැහැ. පොඩ්ඩ වෙලාවකට එළියට බහින්න අවශ්‍ය වැඩේ කරගන්න. මම ගොඩක් වෙලාවට පයින් එහෙම නැත්නම් ත්‍රිවිල් එකක එහෙම යන්නේ. එතකොට කොණ්ඩේට දූවිල්ල වදිනවා. එතකොටත් කොණ්ඩේ හානිය වැඩි වෙන හානිය වැඩි. ඉතින් මම කරන්නේ හෙට කොහේ හරි යන්න තියෙනවා නම් කලින් දවසේ රාත් මම කොණ්ඩේ ගොතනවා. ගොඩක් වෙලාවට මම කොණ්ඩේ එළියට යනකොට ගෙඩියක් ගහගෙන තමයි යන්නේ. තව අහලා තිබ්බා hear dryer එකක් පාවිච්චි කරාට කමක් නැද්ද කියන එක. මංගාව තියෙන heir dryer එක තමයි මේක. මෙන්න මේ heir dryer එක තමයි මංගාව තියෙන්නේ. මේකේ ඇතුළ මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට මේකේ ගොඩක් කැලි තියෙනවා. මේක තමයි කොණ්ඩේ වේල ගන්න. හරිද? මේක තමයි මැෂින් එක. මේක කර්ල් කරන ඒවා එහෙම මේ ස්ට්‍රේට් කරන එක එහෙම තියෙනවා. ඉතින් මේ heir dryer එකේ පොඩ්ඩක් මේ රස්නේ කොණ්ඩේ හොඳ නැති ගතියක් තේරෙනවා. හැබැයි දැන් මට මේකත් හම්බෙච්ච gift එකක්. මම කොහේ හරි trip එකක් ගියාම එහෙම අවශ්‍යතාවයක් වුණොත් විතර මේකෙන් ටක් ගාලා වේල ගන්නවා. ඒ වුණාට ඒකත් මම 125ක් වගේ වේල ගන්නවා. ඒ කියන්නේ ට්‍රිප් එකක් ගියාම තන 90 කොණ්ඩේ හුලඟෙන් වේලෙන්න පුළුවන් නම් එතකොට ඒ දේවල් කල්පනා කරලා අවශ්‍ය විදිහට ඒ වැඩේ කරගන්නවා. ඒ වුණාට මම මේක අයින් කරලා වෙන heir dryer එකක් ගන්න තමයි හිතන් ඉන්නේ. මම ඇත්තටම මේක හදිස්සියකදම වුණොත් නිසා පාවිච්චි කරන්නේ නැහැ. මේකේ curls ඒවා හදාගන්න මම පාවිච්චි කරන්නේත් නැහැ. තව ගෑල් ළමයි කරන වැරද්දක් තමයි තෙත පිටින් කොණ්ඩේ පීරනවා. ඒ කියන්නේ නාලේ වුණාට පස්සේ කොණ්ඩේ ගැටි ටික කඩා ගන්නකම් සිහි නැහැ. කොණ්ඩේ හොඳටම වේලෙනකොට මිසක් කොණ්ඩේ ගැට කඩන්න කියලාවත් කොණ්ඩේ පීරන්න හොඳ නැහැ. එහෙම වුණාම වෙන්නේ කොණ්ඩේ ගැලවි යන එක. ඉතින් මේ මම ඒක කියන්නේ අපෙන් වෙන වැරදි නිසාම තමයි අපිට කොණ්ඩේ රැක ගන්න බැරි. එතකොට දැන් ගැට ගැහෙන එකත් එයාලට තියෙන ප්‍රශ්නයක්නේ. මං වීඩියෝ එකක් දාලා තියෙනවානේ heir mask එක. ඒ heir mask එකෙන් කොණ්ඩේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ ගැට ගැහෙන එක අඩු වෙනවා. ඒකත් බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ. කොණ්ඩේ ගැට ගැහෙනවා නම් කොණ්ඩේ හොඳට වේලෙන්න දීලා වේලෙන අතරේ කොණ්ඩේ මෙහෙම දෙපැත්තෙන් බෙදලා මෙහෙම ඇඟිලි තුඩු වලින් මේ හිමිට ගැටි කඩා ගන්න. ඒක මගේ heir mask එකේ මම ගැට කඩා ගන්න විදිහ දාලා තියෙන වීඩියෝ එකේ මේ තියෙනවා. ඒ කියන්නේ heir mask එක ඒ දාලා තියෙන වීඩියෝ එකේ කොහොමද මම කොණ්ඩේ ගැට කඩා ගන්න කියන එක හරියම පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඔයාලා පොඩ්ඩක් ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. තව කෙනෙක් අහලා තිබ්බා ඒක නම් මට මතක විදිහට ප්‍රීමි ළමෙක් අහලා තිබ්බේ කොණ්ඩේ ගැට ගැහෙනවට කරන්න හොඳ මොකක්ද කියලා. බිත්තර වලින් නුත් කොණ්ඩේ කියන්නේ බිත්තර දෙකක් එකමදේ සුදුමදේ ඔක්කොටම දෙහි චුට්ටක් දාන්න. දෙහි දාන්නේ ගඳ යන්න. හරිද? එතකොට කොණ්ඩේට ඒක ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙනුත් කොණ්ඩේ ගැට ගැහෙන එක ගොඩක් දුරට අඩු වෙනවා. නැත්තම් හොඳම විදිය බිත්තර වල ගඳ ඉවසන්න බැරි එහෙම කෙනෙක් ඉන්නවා නම් හොඳම විදිය තමයි කොණ්ඩට
බණ්ඩක්ක අරගෙන ඒ බණ්ඩක්ක ටික බ්ලෙන්ඩ් කරලා වතුර චුට්ටක් දාලා කොණ්ඩේට අර ඒත් හෙයා මාස්ක් එකක් වගේම තමයි ඒක පාවිච්චි කරන්න. ඒකත් කොණ්ඩේට ගොඩක් හොඳයි ගැට ගැහෙනවට. මම ඒක බණ්ඩක්ක ඒ හෙයා මාස්ක් එක පාවිච්චි කරන්නේ නැත්තේ මගේ කොණ්ඩේ කොහොමත් පොඩි ස්ට්‍රේට් ගතියක් තියෙනවා. තවත් අර නිකන් ස්ට්‍රේට් ෂයිනි ලුක් එකක් එනවනේ එක් කරාම ඒ නිසා තමයි මම කොණ්ඩේට බණ්ඩක්ක පාවිච්චි කරන්නේ නැත්තේ. හෙයා ඔයිල් එකක්, හෙයා මාස්ක් එකක්. ඒ කියන්නේ නැචරල් හෙයා ඔයිල් හෙයා මාස්ක් එකකින් එකපාරට රිසල්ට් එකක් ගන්න බෑ. කාලයක් බොහොම ඉවසීමෙන් ඒ වැඩේ කරන්න ඕනේ. සමහර අය මන් දාපු හෙයා මාස්ක් එකට දාපු වීඩියෝ එකේදී අහලා තිබ්බා මේක කොච්චර කාලයක් ගන්න ඕනේද? මේකෙන් කොච්චර කාලෙකින්ද ප්‍රතිඵලයක් ලැබෙන්නේ? එහෙම. ඉතින් මෙහෙමයි. හෙයා මාස්ක් එකක් වුණත් හෙයා ඔයිල් එකක් වුණත් ඒකෙන් එන රිසල්ට් එකක් එන්න තියෙන කාලය ටිකක් වැඩි. ඒක ඉවසීමෙන් ගන්න ඕනේ. අනික ඒක ගාලා නතර කරන්නත් එපා. අපි බඩගිනි වුණාට පස්සේ බඩ පිරුණා කියලා ආයෙ අපිට ආයෙ බඩගිනි වෙනවනේ. එතකොට අපි කනවනේ. ඒ වගේ තමයි හෙයා ඔයිල් එකක් හෙයා මාස්ක් එකක් පාවිච්චි කරනකොටත් ඒ විදිහම තමයි. එතකොට හොඳ හෙයා ඔයිල් එකක් කියන්නේ. හොඳ හෙයා මාස්ක් එකක් කියන්නේ. එහෙම කියනවානේ. දැන් හෙයා මාස්ක් එක මම දාලා තිනවා. හෙයා ඔයිල් එකක් ගැන කිව්වහම මම ගොඩක් Facebook, TikTok pages වල දැකලා තියෙනවා හෙයා ඔයිල් කරන pages තියෙනවා. ඉතින් ඒවත් මම බලනවා. ඒවැ හැමෝම සමහර අයට ඒ ඔයිල් එක හරියනකොට සමහර අයට ඒ ඔයිල් එක හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ වුණාට හැම හෙයා ඔයිල් එකම යම්කිසි ගුණයක් අනිවාර්යෙන්ම තියෙනවා. ඒක මම නෑ කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම දැන් හෙයා ඔයිල් එකේ වීඩියෝ එක දැම්මට පස්සේ ඕගොල්ලෝ ඒ වීඩියෝ එකෙන් ඒ ඔයිල් එක බලලා හදාගන්න. හදලා ඉවර වුණාට පස්සේ මම බොරු කියනවා මගේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ, මෙයාගේ කොණ්ඩේ විතරක් වැවෙනවා, මීට අමතරව මම තව දේවල් කරනවා ඇති කියලා ඔයාලා හිතන්න එපා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම හෙයා ඔයිල් එකක් හෙයා මාස්ක් එකක් පාවිච්චි කරපු පළියට කොණ්ඩේ වැවෙන්නවත් රැක ගන්නවත් බැහැ. මොකද අර මම දැන් ඕගලන්ට ඉස්සෙල්ලා කියපු කැපකිරීමත් ඔයගොල්ලෝ කරන්න ඕනේ. තෙල් දාලා අර අවශ්‍ය විදිහට කොණ්ඩේ ගොතලා කොණ්ඩේ වේලලා පිහදලා ඒ ටික කරන්න ඕනේ. එතකොට තමයි ඒ හැම එකතුවකින්ම තමයි කොණ්ඩයක් රැක ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්නේ. අනික මේ මන් දාපු හෙයා මාස්ක් එක පාවිච්චි කරලා හෙයා ඔයිල් එක පාවිච්චි කරලා මේක මට හරියන්නේ නැහැ, මේක මට වැඩක් නැහැ කියලා සතියෙන් දෙකෙන් රිසර්ච් බලාපොරොත්තු වෙන්නත් එපා. අනික එහෙම මේවා කරන්නත් එපා. මොකද මං කියපු විදිහට කොණ්ඩේ රැක ගන්න ඒ දෙකත් පාවිච්චි කරන. එතකොට තමයි ඔයගලන්ට පිරිපුන් කොණ්ඩයක් අනිවාර්යයෙන්ම හදාගන්න පුළුවන්. අනිත් එක තමයි කොණ්ඩේ කියන එක ගොඩක් වෙලාවට ජාන මත පදනම් වෙනවා. දැන් මගේ අම්මගේ පැත්තෙන් ගත්තාම අම්මගේ පැත්තේ අයගේ කොණ්ඩේ දිගට තියෙනවා. ඒ කියන්නේ ලොකු අම්මගෙත් කොණ්ඩේ දිගට තිබ්බා, අම්මගෙත් කොණ්ඩේ දිගට තිබ්බා. එයාගේ තියෙන උමනාවක් නැතිකම නිසා කොණ්ඩේ සම්පූර්ණයෙන්ම ගිහින් තියෙන්නේ. දැන් මේ හරියට තමයි දැන් කොණ්ඩේ තියෙන්නේ. ඒ වුණාට මම දැන් හෙයා මාස්ක් එක හෙයා ඔයිල් එක පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම දානවා. ඉතින් මම හිටියේ දැන් අම්මගේ පැත්තේ අයගේ එහෙම කොණ්ඩේ තිබ්බට මට එයා අම්මගේ පැත්තෙන් කොණ්ඩේ නෙමෙයි ඇවිත් තියෙන්නේ. මට ඇවිත් මගේ තාත්තගේ පැත්තේ. ඒ කියන්නේ මගේ අත්තම්මගේ කොණ්ඩේ ගොඩාක් දිගයි. මේ වගේම කොණ්ඩේ ස්ට්‍රේට් ගතියක් තියෙනවා. ඉතින් ජාන මත පදනම් වෙලා ඒ විදිහට තමයි මගේ කොණ්ඩේ මේ විදිහට හැදලා තින්නේ. හැබැයි දැන් මගේ නන්දගේ දෝ ඉන්නවනේ. එයාගේ කොණ්ඩේ දිග නැහැ. මොකද්ද හේතුව? මම කොණ්ඩේ පරිස්සම් කරාට ඒ අක්කා බිසි නිසා වැඩට යන හින්දා එහෙම එයාගේ අතින් ඒක මිස් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අර හරියට ට්‍රීට්මන්ට් එක යාට වෙන්නේ නැහැ. නැත්තම් මගේ නන්දයි කොණ්ඩේ දණස් දෙක ගාවටම දිගට තියෙනවා ලස්සනට. ගොඩක් අය කොණ්ඩේ උකුණු හැදුනහම දානවා ලයිසියන්. දාන්න එපා. කොණ්ඩේ ආයේ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කොණ්ඩේට ආදරයක් තියනවා නම් තඩි ඉන්නවා කියලා ලේන්ඩි ඉන්නවා කියලා ලයිසියන් දාන්න එපා. ඉස්කෝලේ කාලේ වගේ නම් වඳ කරන්න හරි අමාරුයි. එතකොට ඒක ඉස්කෝලෙන් අවුට් වෙනවත් එක්කම සාමාන්‍ය විදිහට ඒක අයින් වෙලා යනවා, නැති වෙලා යනවා උකුණු හැම. හොඳම දේ මම මේ හෙයා මාස්ක් එකට කරාබ් නැටි දානවා. කොහොමද මේ හෙයා මාස්ක් එක දාන පොඩි ළමෙක් කියන්නේ සාමාන්‍යයෙන් ආයෙකත් අහලා තිබ්බා මැසේජ් එකක් දාලා
අවුරුදු 5ක ළමෙක්ට ගන්න හොඳයි දිගට. ඉතින් එයාලා තාම චූටිනේ. එයාලට රොතු දෙන විදිහ මම දන්නේ නැහැ. මට මේ hair mask එක අම්මා හදලා දාලා තිනවා මම 5-6 වසරේ. ඔළුවේ තඩි උතුරන්න හිටියා. ඉතින් අර ඒ වයසත් එක්ක ඒ කාලෙත් එක්ක තමයි එහෙම වෙන්නේ. ඉතින් මේ hair mask එක දාන්න හැබැයි පොඩි ළමයින්ට දැම්මත් කවුරු දැම්මත් මේ වගේ ට්‍රීට්මන්ට් කරනකොට අනිවාර්යෙන්ම දවල් 12 උපරිම එකමාරට කලින් කරලා ඉවර කරලා මේ හොඳට නාගන්න. එතකොට සෙම පීනසේ කිසිම ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක් අහලා තිබ්බ hair mask එක කොණ්ඩේ ඉදෙන අයට දාන්න හොඳයිද කියලා. ඉතින් එහෙමනම් කිසිම ගැටලුවක් නැහැ. කොණ්ඩේ ඉදුණ අයට කියලා නැහැ. අපේ අම්මත් hair mask එක පාවිච්චි කරනවා. කොණ්ඩේ ඉදුණ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩේට හොඳක් මිසක්. තව කෙනෙක් අහලා තිබ්බා කීප දෙනෙක්ම අහලා තිබ්බා මම මේ හදන hair mask එක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්ද කියලා. මම කලින් එහෙම කරලා නැහැ. කරන්නෙත් නැහැ. මොකද එහෙම කරාම මේකේ ඇති ගුණයක් නැහැනේ. ඔයාලා ඒක අවශ්‍ය කොළ ටික peer එතකොට කරපිංචා ඒ වගේ මේකට ඕන කරන කොළ ටික තියලානේ ඒ ටික කලින් දවසක හොයලා තියාගන්න. ඊට පස්සේ මේක හදාගන්න මේ භාගයක්වත් යන්නේ නැහැනේ. ඉතින් එවලට ඒක බ්ලෙන්ඩර් කරලා ගන්න. කම්මැලි වෙන්නේ නැතුව ෆ්‍රිජ් එකේ තියලා ගන්න නැතුව මේක හරියට හදාගන්න. වැඩක් නෑ එහෙම කරලා. තව අහලා තිබ්බ පිටරට ඉන්න අය එහෙම මේකට හයිලන්ඩ් යෝගට් එකම පාවිච්චි කරන්න ඕනද කියලා. හයිලන්ඩ් යෝගට් එකම පාවිච්චි කරන්න කියලා කියන්නේ ඕගොල්ලෝ බලන්න ඒකේ නිෂ්පාදිත දිනයයි කල්ලිකුත් වෙන දිනයයි. එතකොට ලොකු කාලපරාසයක් නෑ. සාමාන්‍ය සතියක් සති දෙකක් වගේ. එතකොට ඒකේ අර ඇඹුල් ගතියක් එහෙම හයිලන්ඩ් යෝගට් එකේ තියෙනවා. ඉතින් ගොඩක් අය මම වීඩියෝ එකක් දැකලා තියෙනවා හයිලන්ඩ් යෝගට් එක කන්න කියනවා. අනිත් ඒවා එක එක જાති දාලා හදන නිසා පොඩි ළමයෙක්ටවත් දෙන්න එපා කියලා තියෙන්නේ. ඉතින් මමත් නොදැනුවත්ව කලින් හයිලන්ඩ් එක නොදා එහෙම හැදුවා. ඊට පස්සේ මම ඒක දැනගත්තට පස්සේ දැන් මාස 6ක විතර ඉඳලා හයිලන්ඩ් යෝගට් එකම තමයි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් කන්න හොඳ නැත්තම් ඔළුවටත් අනිවාර්යෙන්ම හොඳ නැහැනේ. ඒ නිසා මම හයිලන්ඩ් එකම තමයි. පිටරට නම් මං හිතන්නේ ගොඩාක් හොඳ යෝගට් තියෙනවා. කිසිම දෙයක් පාවිච්චි කරන්න නැතුව හදන නැවුම්ම යෝගට් එක තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ එකක් පාවිච්චි කරන්න ඒකට ප්‍රශ්නයක් නැහැ. වැදගත්ම දේ. හරිද? අපි මොන hair mask එක පාවිච්චි කරත් මොන hair oil එක පාවිච්චි කරත් මම මේ කියපු විදිහට ඔයාලා කොණ්ඩේ රැක ගන්න ඒ කියපු දේවල් කරත් වැඩක් නැහැ. අපි අපේ ඇඟේ උෂ්ණත්වය පාලනය කරගත්තේ නැත්තම්. ඇඟේ උෂ්ණ තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කොණ්ඩේ යනවා, මූණේ ගෙඩි දානවා, එතකොට කකුල් පැලෙනවා, හරියට වොෂූම් යන්න බෑ. එහෙම ප්‍රශ්න ගොඩාක් සමහරවිට ආර්ශස් රෝගය හැදෙනවා. ඉතින් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අනිවාර්යයෙන්ම මම මේ කියපු දේවල් කරනවට අමතරව හොඳම දේ ඇඟේ උෂ්ණය අඩු කරගන්න පුළුවන් හොඳම විදිහ තමයි හොඳට වතුර බොන එක. වතුර තමයි ඇඟේ උෂ්ණය ගොඩක්ම පාලනය කරගන්න පුළුවන්. ලේසියෙන්ම හැමෝටම කරන්න පුළුවන් දෙන්නේ. ඊට අමතරව මම නම් වතුර බොන එකට අමතරව සතියට දෙපාරක් විතර කැරටුයි බීටුයි ජූස් එකක් හදලා බොනවා. මම ඒකේ වීඩියෝ එකකුත් ඔයගලන්ට හදලා දාන්න. පිපිඤ්ඤ ජූස් එකක් හදලා බොනවා. ඉතින් ඒ වෙනුත් කරන්නේ අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය අඩු කරලා ඇඟ නිවන එක. ඉතින් කොණ්ඩේ යන්න ගොඩාක් ගෑල් ළමයින්ට බලපාන ප්‍රධානම හේතුව තමයි ඇඟේ උෂ්ණය. සමස්තයක් ගෑල් ළමයින්ට ඒ ප්‍රශ්නේ තියෙනවා මටත් තියෙනවා. මම කැපවීමක් කරලා මගේ කොණ්ඩේ පරිස්සම් කරගන්න ඒ වගේම මගේ මේ වගේ නෙමෙයි මගේ මූණේ මේ නම් දැන් මූණේ ට්‍රීට්මන්ට් එකක් මම කරලා තියෙන මගේ මූණේ වලවල් තියෙනවා. හරිද? ඉතින් මේ වලවල් වලට දැන් මේ ට්‍රීට්මන්ට් එක කළ නිසා තමයි මේ කළු වෙලා තියෙන්නේ. කළු වෙලා රතු වෙලා එහෙම තියෙන්නේ මේ රතු වෙලා. නැත්නම් මේ ගෙඩි දාලා නෙමෙයි. ඉතින් මගේ මූණේ මේ එක ගෙඩියක් උඩ තව ගෙඩියක් එන තරමට පිම්පල්ස් ගොඩාක් ආවා. මගේ ඇඟේ උෂ්ණය වැඩි වෙලා. ඉතින් කොණ්ඩේ සාමාන්‍ය යනවා ගොඩක් කල්. ඊට පස්සේ මම කරේ හොඳට වතුර බීපු එක. මම නෙල්ලි රස කියන තම්බලා බිව්වා. කැරට් ජූස් එක බීට්‍රූට් දාලා ඒවා ඒ ටික හරියට පිළිවෙලට කරා. ඉතින් මම එකක්වත් දැන් සාමාන්‍යයෙන් කවුරු හරි දෙයක් පටන් ගත්තාම ඒක අතරමඟදී කඩනවා. මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් කරනවා. දැන් ඔයාලා හිතන්නකො කැරට් බීට්‍රූට් ජූස් එක කියලා. ඒක සාමාන්‍යයෙන් කාලයක් යනකොට කට්ටියට එපා වෙනවා. එතකොට ඒක නතර කරනවා. එහෙම නතර කරලා අපි කරන ට්‍රීට්මන්ට් එකකින් රිසල්ට් එකක් අපිට බලාපොරොත්තු වෙන්න හරි අමාරුයි. ඉතින් ඒක කැපවීමක් කරන්න ඕනේ. ගොඩක් ගෑල් ළමයි දැන් වැඩට යනවනේ. එතකොට එයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ට්‍රීට්මන්ට් එක කරන්න වෙලාවක් උදේ ගියා රෑ වෙලා එන්නේ කොහොමට වෙලාවක්. එහෙම හිතන ගෑල් ළමයි අනිවාර්යෙන්ම ඉන්නවා. මම දන්නවා. එතකොට
ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ට වගේ නම් උදේ නාලා යන්න බැරි කමක් නැහෙනි. ට්‍රීට්මන්ට් එක මේ හෙයා මාස්ක් එක සතියට එක දවසක් කරා නම් ඇති. දෙකක් කරනවා නම් වඩා හොඳයි. එක දවසක් කරාම හොඳටම ඇති. සතියට එක දවසක් නිවාඩුවක් අනිවාර්යයෙන් ඔයගලන්ට හම්බ වෙනවානේ. රජේ රස්සාවක් කරන කෙනෙක් සෙන්සුරාදීද නිවාඩුවක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ නිවාඩුවක මේක කරන්න. තමන්ගේ නිවාඩු දවසේ වැඩ තියෙනවා නම් නිවාඩුවක් දාගන්නේ සාමාන්‍ය වැඩක් කරන්න. නැත්තම් උදෙන් කොයි හරි යන්නේ නැනේ. ඉතින් ඊට කලින් 12ට කලින් නැගිටලා නිවාඩු දවසනේ කියලාත් වැඩිපුර වෙලා නිදා ගන්න නැතුව 12ට කලින් නැගිටලා මේ ට්‍රීට්මන්ට් එක කරලා හොඳට නා ගන්න. අනික තව කෙනෙක් ආදී බම් මේකින් කොණ්ඩේ ගොඩාක් දිගට වැවෙනවද? එහෙම ප්‍රශ්න කිහිපයක්. මෙහෙමයි කොණ්ඩයක් අපි වවනකොට අපි කොච්චර කොණ්ඩේ දිග වුණත් වැඩක් නැහැ නේ නැට්ට වගේ නා. ඒ කියන්නේ කොණ්ඩේ හීනක් කැටයි. කොච්චර දිග වුණත් කොණ්ඩේ අර පෝෂණයක් නැතිකම පේනවා. කොණ්ඩේ හීනි වුණාම. ඉතින් අපි නිතරම බලන්න ඕනේ කොණ්ඩේ දික් කරගන්න නෙමෙයි කොණ්ඩේ තියෙන මහත. ඒ කියන්නේ ඝනකම රැක ගන්න තමයි ගොඩක් වෙලාවට අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. ඝනකම රැක ගන්නකොට අනිවාර්යයෙන්ම මේ කරන ට්‍රීට්මන්ට් එක නිකම්ම කොණ්ඩේ දික් වෙනවා. මම හැම වෙලේම කොණ්ඩේ දිග කරන නෙමෙයි හිතුවේ. මං කොහොමද මගේ කොණ්ඩේ යන්නේ නැතුව කොණ්ඩේ මේ විදිහටම ඝනකම රැකගෙන තියාගන්න කියන එක. ඉතින් මේ විදිහට දිගටම මම ට්‍රීට්මන්ට් එක දිගටම කරා. ඉස්සරහටත් මම මේ විදිහටම කරනවා එකක්වත් නතර කරන්නේ නැහැ. මම ජීවිතේ ගොඩක් කලාට කැපකිරීම කළා. ඒ කියන්නේ තමන්ගේ උනන්දුව තියන්න ඕනේ තමන්ගේ කොණ්ඩේ රැක ගන්න නම්. ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. තමන්ගේ කැපවීම උත්සාහය නැත්තම් කිසිම විදිහකින් කොණ්ඩේ විතරක් නෙමෙයි වෙන කිසිම වැඩක් කරගන්නත් බෑ. මම දැන් ඔයගලන්ට කියන්න ඕනේ ඔක්කොම ටික කිව්වා කියලා මම හිතනවා. මම කරන හැම ට්‍රීට්මන්ට් එකක්ම මම ඔයගලන්ට කියලා තියෙන්නේ මේ කියන කිසිම දෙයක් බොරු නෙමෙයි. මට බොරු කියලා ඔයාලගෙන් ගන්න දෙයක් නැහැ. ඉතින් මගේ කොණ්ඩේ මේ බිමට වැක් කරන්න තරම් දිග නැහැ. හරිද? ඉතින් සාමාන්‍ය කොණ්ඩයක් තියෙන්නේ මේ දනිස්සර වඩා චුට්ටක් කොටයි. සාමාන්‍ය කොණ්ඩයක් තියෙන්නේ. ඉතින් මීට වඩා කොණ්ඩේ දිග ගෑල් ළමයි කරන ට්‍රීට්මන්ට් අනිවාර්යයෙන්ම ඇති. ඉතින් තව කෙනෙක්ට උදව්වක් වෙන විදිහට එයාලත් මේ දේවල් කියාගෙන යන්න. තව විශේෂම දෙයක් මට ඔයගලන්ට කියන්න අමතකුණා. මම හෙයා ඔයිල් එක පාවිච්චි කරනකොට මම විටමින් E කරා. විටමින් E තෙල් එක ටිකක් රත් වෙනකොට දාලා ඔළුවේ ගෑවා. එතකොට මගේ කොණ්ඩේ අහුරු පිටින් ගියා. ඊට පස්සේ දැන් මොකක්ද හෙයා ඔයිල් එකට මන් දාන ඉන්ග්‍රීඩියන්ට් එකක් හින්දා මෙහෙම වෙනවද? එහෙම කිය මම ඒක ටිකක් හෙව්වා. ඒ කියන්නේ දැන් මම කොහොඹ වෙරළු දානවා නම් මගේ හෙයා ඔයිල් එකට මම ඊළඟ පාර හදනකොට චුට්ට මගේ එකපාරට කොණ්ඩේ යන්නේ නිසා මම පොඩ තමයි මගේ හෙයා ඔයිල් එක හදාගත්තේ. දැන් මගේ හෙයා ඔයිල් එක මට මේක තමයි හොඳම ඔයිල් එක කියලා මම එක ඒවා ටෙස්ට් කරලා බලලා දැන් මම එකපාර ගොඩක් හදාගෙන තියාගන්නවා. ඊට පස්සේ මම කරේ කොහොඹයි වෙරළුයි දාලා කොණ්ඩේ මගේ යනවා නම් මම වෙරළු වයින් කළා කොහොඹ විතරක් දාලා බැලුවා මගේ කොණ්ඩේ යනවා කියලා. අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් උත් මම දානවා. එහෙම ඉන්ග්‍රීඩියන්ට්ස් මාරු කරලා බැලුවා. එක එක අඩු කරලා බැලුවා. මේක දැම්මොත් අද මේක දාන්නේ. එහෙම බැලුවා. ඊට පස්සේ ඒකෙත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අන්තිමට මම විටමින් E කරල් දාන එක නතර කරලා නිකන් තෙල් එක රත් කරලා ඔලුවට දාලා බැලුවා. සතියක් දෙකක් විතර යනකොට හරියටම හරි ගියා. එතකොට මගේ කොණ්ඩේට විටමින් E කරලා දාන්න බෑ. ඉතින් මට එහෙම වුණාට වෙන කෙනෙක්ට විටමින් E කරලා දානවා කියනක හොඳටම හොඳයි. අන්න ඒ වගේ දේවලුත් තියෙනවා. දැන් මගේ කොණ්ඩේට ගැලපෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් ඔය කොණ්ඩේට හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් මම හෙයා ඔයිල් එක මේ හදන්න කලින් ඔයාලට මම දැන් මේ වීඩියෝ එක දානකම් හෙයා ඔයිල් එක ගැන වීඩියෝ එක කරේ නැති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේක. හොඳට අහගන්න මං කියන එක. ඉතින් දැන් මං හෙයා ඔයිල් එකට දාන ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකක් තියනවානේ. එතකොට ඒ ලිස්ට් එකෙන් මම කොමාරිකා දැම්මොත් ඒක ඔයාලට හොඳ නැති වෙන්න පුළුවන්. මම කොහොඹ දැම්මොත් ඒක ඔයගලන්ට හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම හෙයා ඔයිල් එකේ දාන ලිස්ට් එකම දාලා ඔයගොල්ලෝ හදන්න. පොඩි ප්‍රමාණයක් ඉස්සෙල්ලා හදලා බලන්න. ඊට පස්සේ ගාන සතියක් දෙකක් විතර ගාලා බලන්න. බලලා හරියන්නේ දැන් එක ඉන්ග්‍රීඩියන්ට් එකක් හරි ඔයාලට හොඳ නැත්තම් ඔයගේ කොණ්ඩේ යන්න ගන්නවා. එතකොට අර ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට් එක මාරු කර කර බලන්න.
තව දෙයක් දැන් මම මේ ෂැම්පෝ ඔයගලන්ට මම පෙන්නුවානේ මේ සොබාසිලෝන් එකේ ෂැම්පෝ එකයි කන්ඩිෂනර් එකයි. ඒක මට හොඳ වුණාට තව කෙනෙක්ට හොඳ නැති වෙන්න පුළුවන්. එතකොට දැන් මට ඩැන්ඩෙක්ස් එක දැම්මා ෂැම්පෝ මම ඩැන්ඩෙක්ස් ෂැම්පෝ එක පාවිච්චි කරානේ. ඒක දැම්මහමත් මගේ කොණ්ඩේ සාමාන්‍යයෙන් කෙස් ගස් 10ක් 12ක් විතර ගැලවෙන්න ගත්තා. ඊට පස්සේ ඒක ඒ විදිහට වෙච්ච නිසා තමයි සබාසිලෝන් එකට මාරු වුනේ. ඊට පස්සේ දැන් මට ඩැන්ඩෙක්ස් එක හොඳ නැති වුණාට තව කෙනෙක්ට ඒක හොඳ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ hair type එක අනුව ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ ඕගොල්ලන්ට හොඳ ෂැම්පෝ එක මොකක්ද කියලා. දැන් මට මේක හොඳ වුණාට තව කෙනෙක්ට ඒක හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ගේ කොණ්ඩේට ගැලපෙන ෂැම්පෝ එකේ ඒ විදිහට ඒ දේවල් අනිවාර්යයෙන්ම බලලා කරන්න. ඒ වුණාට මට නම් මේක ගොඩක්ම හොඳයි. අනික මේක ගොඩක් ගෑල් ළමයි පාවිච්චි කරනවා. මොකද මට එහෙම හිතුනේ මම ගොඩක් වෙලාවට මේ ෂැම්පෝ එක ගන්න යන ෂොප් එකේ මේ ගොඩක් වෙලාවට ඉවර වෙලා තියෙන්නේ. ගොඩක් ගෑල් ළමයි කියන්නේ මේක ගන්නවා කියන එකනේ. ඒ නිසා ඕගොල්ලෝ පොඩ්ඩක් මේක try කරලා බලන්න. ගාණත් අඩුයි. ඕගොල්ලන්ට ගන්න පුළුවන් සාමාන්‍ය ගාණකටනේ මේක තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක දැන් ඉවර කරන්න මම හදන්නේ. මම දැන් ඔයාලට කියන්න ඕනේ හැමදේම කියලා තියෙන්නේ. ඉතින් කැපවීමක් කරලා මම දැන් වැඩට යන කෙනෙක්ට උනත් කොහොමද මේ විදිහට කොණ්ඩ රැක ගන්න ඕන විදිහ මේ ට්‍රීට්මන්ට් කරගන්න ලේසි වෙන විදිහ කියලා දුන්නානේ. ඉතින් මේ විදිහට කරලා බලන්න. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මගෙන් දැනගන්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම පරක් වෙලා හරි ඔයගලන්ට රිප්ලයි දානවා. එහෙනම් ඔයගොල්ලෝ වීඩියෝ එක හොඳයිද කියලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. බයි බයි.